ඔන්න ඉතින් ස්ප්‍රිං හොලිඩේ බ්‍රේක් එකට අපි කැන්බරා යන්න පිටත් වුණා. මේක පැය 7-8ක ගමනක්. කිලෝමීටර් 650ක් 700ක් විතර සම්පූර්ණයෙන් තිබ්බා. අපි යන මග මෙන්න මේ විදිහට වැස්සා. හැබැයි ටික වෙලාවකින් පෑවුවා. ඒත් ඉතින් අහස අඳුරු වෙලා තමයි තිබ්බේ. ඔන්න උදේ 9ට විතර අපි නැවැත්තුවේ බ්‍රෙක්ෆාස්ට් කන්න ලේක් හියුම් පාක් එකේ. මේ පාක් එක ගොඩාක් ලස්සන තැනක්. හැබැයි එදා ලස්සන එච්චරටම පෙනුනේ නැහැ. මොකද වැස්ස නිසා අහස කළු වෙලා තිබ්බ හින්දා. හැබැයි ඉතින් අකෙන් මෙතනට හරියට හස වුණා. ඒ වතුරට ඒ සද්දෙට එයා ගොඩාක් කැමති වුණා. එතන පොඩි වෙලාවක් ඉඳලා ඔන්න ඉතින් අපි ආයෙත් යන්න පටන් ගත්තා. ලේසි නෑනේ ඉතින් කිලෝමීටර් ගාණක් එක දිගට ඩ්‍රයිව් කරන්න තමයි තිබ්බේ. පාර දෙපැත්තේ තියෙන දේවල් බල මේ දෙන්නගේ කෝලමුත් බල අපි ඉතින් ගියා. අකේන් ඉතින් නංගිව එන්ටර්ටේන් කරන්න එක දේවල් කර මෙන්න මේ විදිහට තමයි ගියේ. ඔන්න ඉතින් ටික දුරක් යද්දී අහස ලස්සන වුණා. ඔන්න ඉතින් අපි ආයෙත් නතර කරා රැන්ඩම් ස්පොට් එකක. මෙතන ඇත්තටම බැටලු ෆාම් එකක්. අපිට ගොඩාක් බැටළුවෝ මෙතන බලා ගන්න පුළුවන් වුණා මෙන්න මේ විදිහට ඇතින්. ඊට පස්සේ ඉතින් අපි ආයෙත් යන්න පිටත් වුණා. තව කිලෝමීටර් ගාණක් යන්න අපිට තියෙනවා. ඉතින් අපි තාතත් මේ ට්‍රිප් එක ගිහිපු නිසා මට ටිකක් නිදහසේ ට්‍රිප් එක යන්න පුළුවන් වුණා. මොකද ඔවිව බලා ගන්න එයා ගොඩක් හෙල්ප් කරපු නිසා. ඊට පස්සේ ඉතින් අපිට කොෆි එකක් අරගෙන අපි ආයෙත් හෙළුත් ගහගෙන ඔන්න 2:00 වගේ වෙනකොට අපි කැන්බරා වලට ආවා. ඇතරම කැන්බරා කියලා කියන්නේ හිත නිවෙන විදියේ සිටි එකක් කියලා කියන්න ඕනේ. ඉතින් සිටි එක අලුතෙන් ඩෙවලොප් කරපු නිසා වෙන්නේ නැති හරිම ලස්සනට ඩෙවලොප් කරලා තියෙනවා කියලා හිතුණා. ඉතින් අපි මුලින්ම ආවේ නැෂනල් අබෝට්‍රියම් කියන තැනට. මෙතනත් හරිම ලස්සන තැනක්. අනිවාර්යයෙන්ම කැන්බරා ආවොත් එන්න ඕන තැනක්. ගොඩාක් ටයිම් ස්පෙන්ඩ් කරන්න පුළුවන් මේ විදිහේ බොන්සායි ප්ලාන්ට්ස් කලෙක්ෂන් එකක්ම බලන්න පුළුවන් තැනක්. ඉතින් මේ තැන අදලා තියෙන්නේ 2003 ඇතිවෙච්ච බුෂ් ෆයර් එකකට පස්සේ කොහොමද යාලා ඉක්මනට රිකවර් වුනේ කියන එක සිම්බලයිස් කරන්නත් එක්ක. ඉතින් මෙතන අපි මේ විදිහට සරුංගල් අරින්න පුළුවන්, ඒ වගේම පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, හරිම නිදහස් තැනක්. අපි එතන ටයිම් ස්පෙන්ඩ් කරලා ඊළඟට අපි ගියා හොටෙල් එකට. මොකද අපි දැනුත් තාමත් ලන්ච් අරගෙන තිබුණේ නැහැ. ඉතින් අපි හොටෙල් එකට ගිහිල්ලා තමයි ලන්ච් ගත්තේ. මේ තමයි අපි Airbnb වලින් බුක් කරපු 3 bedroom apartment එක. ඉතින් මේ දවස් දෙක අපි ඉන්නේ මෙන්න මෙතන. එහෙනම් ඊළඟ දවසේ ඉක්මනට හමු වෙමු.